හලෝ යාළුවනේ කොහොමද ඉතින්? අද අපි පොඩ්ඩක් දුරකට තමයි යන්න හදන්නේ. බලංගොඩ ඉඳලා පොඩ්ඩක් දුර ඔයගොල්ලෝ තම්මිල් එකේ දකින්න ඇති. අපි අද යන්නේ ගාට්මෝර් කියන දිය ඇල්ල බලන්න. මේක බලංගොඩ ඉඳලා කිලෝමීටර් 70ක් විතර දුරින් තියෙන්නේ. අපි ඔය තෝරගත්ත පාර තමයි හැටන් පාර, හැටන් භගවන්තලා පාර. මෙන්න මේ ස්ථානයේ ඔයගොල්ලන්ට මතකද දන්නේ නැහැ මගේ පළවෙනි වීඩියෝ එක කරේ මෙන්න මෙතන. මෙතන තමයි අලිය වැටුණු වලට යන්න තියෙන පාර. මතක නැතර මෙතනින් ගියා. මොකක්ද මේ ගොඩේ තියෙන්නේ? කොහෙද? හරියට. අයිනට යන්නේ උතන ඉන්නේ කවුද? දෙවියෝ. ඉස්සලා දියලට ආවේ. නානවද නාන්න අපි යනවද? නාන්නේ තව යන ගමන් බලංගොඩ view point එක තියෙන්නේ මෙන්න මෙතන අතාරින්. අර එතන නම් හාට් එකකෝ. හාට් එක නෑ. හාට් එක නෑ නිකෝ. හාට් එක මෙරින් කියන්නකෝ. හාට් එක නෑ නේ. හාට් එක ගලවලා නේ කැඩිලා මං හිතන්නේ. බලංගොඩ පේන්නේ එතනට තමයි. ඔන්න බහලා යන්න ආයිනටම ගිහිල්ලා බලන්න. බඩගිනේ එයාට බඩගිනේ අද අපි ආවා සම්හාට් එක බලන්න.
අපි යන්න ඕනි. අපි ආවේ මේ පාරෙන්. පල්ලෙහා පාරෙන් තමයි ආවේ. එළ අපි දැන් මෙහෙට තමයි යන්න උඩහ පාරට. මෙතන මාර උලම් පාරක් කරනොත් දන්නේ නැහැ. මෙන්න මෙයාට මොනවද කියන්න තියෙනලු. ඔබ කියන්න බෑනේ. මොකක්ද වෙන්නේ වෙබක් ඔයා? කොහොම වෙන්නන්නේ වෙබ? මොකද්ද? ඔය බලන්න ළඟට ගිහලා බලන්න කට්ටියට අපි යාළුවන්ට මොකද වැවත් දාලා කියන්නේ මොකද නාන්නාවේ ඊයක් ගන්න නෑ පෙරහැරක් මං හිතන්නේ මේ දිගටම එනවා කො පාරවල් හොයාගෙන දුක්ඛිනේන ආවට පාඩු නෑ. මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවද දන්නේ දියඇලි දෙකක් තියෙනවා. උඩින් පොඩි එකක් තියෙනවා තව චූටි එකක් ඒක පේනවද දන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තව එකක් තියෙනවා. එළින්ම මේ අන්තවාසිය ඔහොම මේ පැත්තට හැරෙව්වට පස්සේ මෙන්න මේ පැත්තේ තියෙන්නේ මේ වතුර වලින් අඩුවන්නේ. මොනවද මෙහි පිහිටීම තියෙන්නේ. ගොඩක් දුර පයින් ගහම අදු ගන්න අතන ඉන්නවා බයිසිකලේ නවත්තගෙන. ෂෝක් යාළුවෝ ටිකවත් හම්බුණා නේ.
මේ වාහන දාන්න පුළුවන් එන වාහන. මේ ලොකු වාහනයකට එන්නේ බයික් එකක් විල්ලක් වගේ තමයි එන්න පුළුවන් අන්තිම හරියේ. මම දින ගන්න. මේ බිස්කට් එකක් කරගෙන ඇස්සේ. එතන වාහන දාලා තියෙන වෙන්නේ අඩිපාරක්. මේ අඩිපාරේ යන්න තියෙන්නේ මෙතන මීටර් 200ක් විතර පයින් යන්න ඕනේ අපි ඉස්සරහට. මේ උදේ පාන්දරට තිබ්බනම් මරු. ගන්න පුළුවන්. අට්ට කාගෙන හරි එන්න ඕනි මේක බලන්න. තෝයි වතුර ටික නානවනම් මෙහෙ නාන්නේ පල්ලෙහා දිනවද නාන්න. ඒක බලන්න බෑ. අපේ ගමන් මාර්ගයේ පිළිట్లా තියෙන තේ වත්තක් මැදි. එන්නට නම් බද්දු ප්‍රශ්නයක්. විසඳ ගන්න බැරි කේස් එකක් තියෙන්නේ. කාන්තාවගේ ප්‍රශ්න වලට මැදිහත් වෙයි. අපේ ගමන යන ගඟට. තන්නේ දැන් ළඟයි. මට සිරි යල්ල නේද? ඒ තව ගියකද? නෑ. සී. මට සිරි. මේක ඇවිල්ලා වෙනම ලෝකයක් හොඳේ. සු හැදෙනවා. ඈ? සු හැදෙන ලස්සන විව් එකක් තියෙන්නේ. ඔය ගියයි පඩවල් එහෙම ඔක්කොම දිනනවා. ඉන්න බලන්න. පළවෙනි වතාවට දියැලක උඩට මේ ආවා අපි. පයිලට් ළමයෙක් ගන්න බා. සිරි. මේ වේල් පෙරේර නෙමෙයිද? වේල් පෙරේර නෙමෙයි. ඒ කියන්නේ ඒක විල මේ මාසේ විතරයි ඕක. ඊට පස්සේ මාර්තු ඇප්‍රිල් මේ ජූන් ජූලයි ඔය ඉවරයි. ඉවරයි. ඒ කියන්නේ කටුගානේට කියන්නේ. ඔව් ඔව්. මෙහෙ නවතින්න බලන්න වගේ මොන හරි එකකට එනවා නම් අපි මේ සත්‍යයේ ඉන්නවා. එයාව පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න මම නම්බරේ යටින් දාලා තියන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මොනාරේ රූම් එක තියෙනවනේ. රූම් එක තියෙනවා. ඩෙක් ටේබල් තියෙනවා මේක. බාබික් මැෂින් ටෙන් කොහොමද තියෙන්නේ. මේ ෆැමිලි එක විතරයි. එන්නේ නෙවෙයි ඔය එම කට්ටියටම ඉන්න පුළුවන්. කරගෙන නොකර ඉඳලා ගියා නම් ඒක අපිට ලොකු දියක්. ඔව්. ඔව්. අපි කියන දේවල් අහගෙන පරිස්සම් ගියා නම් තියෙනවා. ඔව් මේක පිට තැනක් නෙමෙයි මේක. ඔව් පිට තැනක්. මේ විදිහට සේෆ්ටි සම්පූර්ණ තමයි බලා ගන්න. ළඟ ඉඳලා කරන්න දෙන්නේ කාට. අනිවාර්යයෙන්. ඔව්. හත්ය මාමත් එක්ක යන්නේ. ඌ බලාගෙන. වා. ඕනන්ට ඕන දෙයක් මේ අයිය හරහා කරගන්න පුළුවන්.
අයියෝ යමන. මාඋස්සා කැලේ නේද? මේ ජලාශය මාඋස්සා කැලේනේ. මේක මවුසා කැලේ ජලාශය මේ ගාඩ්බෝර් වෝටර්ෆෝල් එක. වෝටර්ෆෝල් එක. හරි හරි. එනවනම් ඇත්තටම ලස්සන තැන. අපි ඉතින් කිසිම පහසුකමක් නැති වෙදි කියලා එනවනේ හැම පහසුකමක්ම තියෙනවා. හැදිමාරු කරන්න දැන් තියෙනවා නාන්න පුළුවන්. මේ ළමයාත් එක්ක වගේ එනවනම් එන්න පුළුවන්. හොඳයි ලස්සනයි. මිනිස් ඉන්න කට්ටියත් එහෙම කිසි මේ ලොකු ගමන් නැහැ කතා බහ කරන. මොකද මේ ටැමිල් ගම්මානයක් තියෙන්නේ. කොහොම ටැමිල්ලා ඉන්නේ. ආයේ මම තමයි කියන්නේ. හොඳේ. දෙවගෙඩියක් දුන්නා 9ට. අඩේ මාමා කෙනෙක්. දෙවගෙඩිය කකා යනවා. දෙවගෙඩියකට නම් යන්නේ. නම් 3 විතරලා ඇදිනේ. මෙතන දියැලි දෙකක් තියෙනවා කියලාකෝ එකක් තව එහා පැත්තට ලොකු දියැලක් තියෙනකෝ ඒකට අපිට යන්න වෙලාවක් නැහැ දැන් අද. ඒකට අවසර ගන්න ඕනි කියලා කිව්වා. එතන මේ කන්ටැක්ට් කරගන්න පුළුවන් කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. මම ඒගොල්ලන් නම්බර දාලා තියන්නම්. वीडियो का අවසානයේ පැය 3ක හයික් එකක් තියෙනවා ඌ යන්න. වීඩියෝ එකට පේනොත් දන්නේ නැහැ එච්චර. මම හිතන්නේ සමහරට පේනවා ඇති. මේ පේන්නේ ඔය ආන්න අතන අරබාන සිදු ආන්න අර පේන්නේ සිරිපාය තමයි පේන්නේ. ඊට බහගෙන යන්නේ මේ පැත්ත ඈ. මලුව පේනවා. ජර්නම් පේන්නේ. ටක් ගාලා එක වැහෙනවා වීද. අපි අතන මෙතනින් නවතිනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් ඔබලා තියාගන්න. අලුත් වීඩියෝස් දාපු ගමන් බලන්න පුළුවන්. ඒ වගේම අනිත් කට්ටියට බලන්නත් එක channel එක share කරලා තියාගන්න. එහෙනම් අපි මෙතෙන් නවතිනවා. හැමෝටම ජය වේවා. travel කරන එකේ ආවද පොඩි තමයි මේක. ආවද